වෘත්තීය ඉලක්ක ළඟා කර ගැනීමට හැකිවන්නේ අධ්‍යාපන ජයග්‍රහණ තුළින් පමණක් යන සාම්ප්‍රදායික පිළිගැනීම නිසා සෑම දෙමව්පියෙකුම උත්සාහ කරන්නේ තම දරුවා කෙසේ හෝ අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට යොමු කිරීමටයි. යම් පිරිසකින් සාර්ථකත්වයක් ලැබුවද එමගින් දැඩි මානසික මෙන්ම කායික පීඩනයකට ලක්වන දරුවන්ද සුලභයි. සාමාන්‍යයෙන් වසරකට 3,40,000ක පමණ දරුවන් පාසල් අධ්‍යාපනයට අවතීර්ණ වන අතර අපොස සාමාන්‍ය පෙළ සඳහා පෙනී නොසිට පාසල් හැර යන සිසුන් ප්‍රමාණය 35,000ක් පමණ වනවා. අපොස සාමාන්‍ය පෙළ සඳහා සිසුන් 3,05,000ක් පෙනී සිට ඉන් සිසුන් 80,000ක් අපොස උසස් පෙළ සඳහා යොමු නොවී පාසල් හැර යනවා. තවද අපොස උසස් පෙළ සඳහා පෙනී සිටින සිසුන් 2,25,000 අතරින් සිසුන් 80,000ක් විශ්වවිද්‍යාලයන් සඳහා යොමු වන අතර සිසුන් 1,45,000ක් ඒ සඳහා යොමු වන්නේ නැහැ. පාසල් හැර යන සමස්තය වන 2,60,000ක් අතරින් 1,25,000ක් වෘත්තීය පුහුණුව සඳහා යොමු වන අතර සිසුන් 1,35,000කට ආසන්න තරුණ තරුණියන් පිරිසක් වෘත්තීය පුහුණුවක් නොමැතිව සමාජගත වෙනවා. නමුත් මෙම තරුණ තරුණියන්ටද උසස් අධ්‍යාපනයට පිවිසෙන සිසුන්ට සේම තම වෘත්තීය ඉලක්ක ළඟා කර ගැනීමට සම අවස්ථා සහ විකල්ප මාර්ග තිබෙනවා. ඕනෑම අයෙකුට ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව සමගින් තමාගේ වෘත්තීය ඉලක්ක ළඟා කර ගැනීමට හැකිවන ලෙස අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ සුදුසුකම් සහ පිළිගැනීම එම වෘත්තීය සුදුසුකම් හා සමාන කර තිබෙනවා. එබැවින් ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව තුළින් තාක්ෂණික වෘත්තීය අධ්‍යාපන හා පුහුණු පද්ධතිය සමග සාර්ථකත්වයට පත්විය හැකි මාවතක් තිබෙනවා. ජාතික වෘත්තීය සුදුසුකම් ක්‍රමවේදය පියවර 7ක් වන පරිදි සකස් කොට ඇති අතර පියවර 1 සිට 4 දක්වා සහතිකපත් මට්ටම් ලෙස හඳුනා ගැනෙනවා. පියවර 5 සහ 6 ඩිප්ලෝමා සහතික මට්ටම් ලෙසද 7 වන මට්ටම උපාධිය ලෙසද හඳුන්වා දී ඇති අතර තාක්ෂණ උපාධිය ඕනෑම විශ්වවිද්‍යාලයකින් ලබා දෙන මූලික උපාධි මට්ටමට සමාන කර තිබෙනවා. මෙම ජාතික වෘත්තීය සුදුසුකම් ක්‍රමවේදය තුළින් මනා නිපුණතාවයක් ඇති තරුණ තරුණියන් බිහි කිරීමටයි අපේක්ෂා කරන්නේ.